වේවා ඔයාලා හැමෝටම අදත් ආදරෙන් පිළිගන්නවා අපේ channel එකට. අද ඉතින් මේට හොඳටම වැස්ස දවස. වැස්ස කියලා බෑනේ අපි වැඩ ටික කරගන්නත් එපෑනේ. එහෙනම් අපි බලමු අපි හොදගත් රෙදි ටික කොහොමද වේලගත්තේ කියලා. මෙතෙන්ට තමයි අපි රෙදි වේලන්න ආවේ. මේකට කියන්නේ coin laundry එක කියලා. මෙතන ඉතින් රෙදි සෝදන්නත් පුළුවන්, රෙදි වේලන්නත් පුළුවන්. අපි නම් ඉතින් ආවේ අද රෙදි ටික වේල ගන්න විතරයි. මුලින්ම අපි අදාළ dry machine එකක් තෝරගෙන එම dry machine එකට රෙදි ටික දාලා හරියාකාරව දොර වසා ගන්න ඕන. මේ තියෙන machine එකෙන් තමයි අපිට සල්ලි ගෙවන්න තියෙන්නේ. මේකේ language එක අපිට English වලට මාරු කරගන්නත් පුළුවන්. මේ තියෙන්නේ අපි ඇඳුම් දාපු මැෂින් එකේ නම්බර් එක. ඒ නම්බර් එක අපි ඊට පස්සේ කන්ෆර්ම් කරගන්න ඕන. දැන් තියෙන්නේ අපිට රෙදි ටික වේලන ටයිම් එක සිලෙක්ට් කරගන්න. අපි සිලෙක්ට් කරගන්න ටයිම් එක අනුව ගාන වෙනස් වෙනවා. දැන් තියෙන්නේ සල්ලි ගෙවන්න තමයි. මෙතන සල්ලි ගෙවන ක්‍රම කීපයක්ම තියෙනවා. අපි නම් ඉතින් ඒ වෙලාවේ ගෙවේ කොයින්ස් වලින්. ඔයාලටත් කැමති විදියට එතන තියෙන මෙතඩ් එක අනුව බලලා සල්ලි ගෙවන්න පුළුවන්. අපිට නම් විනාඩි 21කටම ගියේ යෙන් 300ක් විතරයි. සල්ලි ගෙවුවට පස්සේ මෙතන ෆෝන් නම්බර් එක එන්ටර් කරලා අපිට කැමති නම් විතරක් රෙදි වේලලා ඉවර වෙන වෙලාවට ඔටෝ කෝල් එකක් එන විදියට හදාගන්න පුළුවන්. මැෂින් එක පාවිච්චි කරන්නේ නැති කෙනෙකුට මේ මැෂින් එකෙන් නිකම්ම කොයින්ස් එන්ටර් කරලා ඔපරේට් කරගන්නත් පුළුවන්. මේ මැෂින් එකේ රෙදි සෝදලා වේලලා යන දෙකම එකපාර කරගන්න පුළුවන්. අපි දාන රෙදි ප්‍රමාණය අනුව ගාන වෙනස් වෙනවා. ඒ වගේම තමයි මේ මැෂින් වලට රෙදි සෝදන කුඩුවත් රෙදි සෝද ගහන කුඩුවත් කිසිම දෙයක් දාන්න බෑ. ඉතින් මේ coin laundry පැය 24 පුරාම ඕපන් කරලා තියෙන නිසා අපිට ඕන වෙලාවක ඇවිල්ලා රෙදි සෝදගෙන වේලගෙන යන්න පුළුවන්. මෙතන අපිට රෙදි විතරක් නෙමෙයි සපත්තුත් සෝද ගන්න පුළුවන්. මේ තියෙන්නේ සපත්තු සෝදන මැෂින් එක. බලන්නකෝ මේ coin laundry වල තියෙන ලස්සන ඒවයේ තියෙන පිරිසිදුකම් බලන්නකෝ. මේ තියෙන ඒ වගේ තවත් coin laundry කීපයක්. බලන්නකෝ ඒවයේ පිළිවෙල සහ ලස්සන. එහෙනම් අපේ රෙදි ටික වේලලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ අපිට ලස්සනට පිළිවෙලට රෙදි ටික නවා ගන්න තමයි. මම දැන් මේසේ පීරලා රෙදි නවන්න හදන්නේ. මට පුළුවන් මගේ රෙදි ටික නවන්න. රෙදි සෝදනවට ජපන් වලින් කියන්නේ සෙන්තකුෂිමස් කියලා. එහෙනම් අපි දැන් ගෙදර යන්නයි හදන්නේ. අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් ලයික් කරලා, කමෙන්ට් කරලා, ෂෙයා කරලා channel එක subscribe කරන්න. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.